වසර 2500ක ප්‍රෞಢ ඉතිහාසයක් ගැන අපි කතා කරනවා. අපි අපේ ජාතිකත්වය ගැන ආඩම්බර වෙනවා. වර්තමානයේ ඔබ හිතන්න මේ ජාතිකත්වයේ තුල ඔබට ජීවත් විය හැකි රටක් ඉතිරි වෙලා තියෙනවද කියලා. කුඩු වලින් පිරුණු, සමාජ දූෂකයින්ගෙන් පිරුණු, අපරාධ වලින් පිරුණු රාජ්‍යයක් බවට අපේ රාජ්‍යපත් වෙලා තිබෙනවා. 30 වසරක යුද්ධයකින් අපි අප්‍රමාණ දුක් විඳිනවා. එහි භුක්තිය එක් පුද්ගලයෙකු පමණක් අපිට පෙනී ලියා ගන්නවා අපි දැක්කා. නමුත් ඒ වෙනුවෙන් ලේ කඳුළු හෙළූ අසරණ අහිංසක දෙමාපියන්ගේ දරුවන් අදත් දුක් විඳිනවා. මේ රාජ්‍ය නිර්මාණය කර ගැනීමේ අලුත් මඟකට මේ මොහොතේ අපි ප්‍රවේශ විය යුතුයි. ඒ නිසා හෙටක් ගැන හිතන ජාතියක් හැටියට ඔබේ දරුවා පිළිබඳව, ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව, ඔබගේ සහෝදරිය පිළිබඳව, සහෝදරයා පිළිබඳව හිතන ජාතියක් හැටියට අපි එක්තැන් විය යුතු මොහොතක් දැන් පැමිණ තිබෙනවා. අපිත් ඉන්නේ එතනයි. මෛත්‍රී පාලනයක් උදෙසා පෙළ ගැසෙමු. ස්තුතියි.